ජේසු පිහිටයි. මගේ සහෝදර සහෝදරියනි, මම අද ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ කී දෙනෙක්ට දෙවියන් වහන්සේ ගැන කියලා තියෙනවද? ඔබ කී දෙනෙක්ව ගැලවීමට අරන් ඇවිත් තියෙනවද කියලා? ක්‍රියාපොත 8 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ සිට කියවගෙන යන විට ඔබට පෙනේ ඉතියෝපිය නපුංසකයා කියන පද කොටසක්. ඔබ බලන්න, දෙවියන් වහන්සේට යම් කෙනෙකුට ගැලවීම දෙන්න, ආදරය කරන්න ඔහු ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක අදාළ නැහැ. මෙතන කියන්නේ ඔහු නපුංසකයෙක් කියලා. අද සමාජයේ මෙවැනි අයව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් දෙවියන් වහන්සේ නපුංසකයට පවා ප්‍රේම කරා. ඔහුට නොතේරුණත් ඔහු යෙසායාගේ පොත කියවමින් සිටියා. ඔහු පිලිප්ගෙන් අහනවා මේ කවුරු ගැනද කියන්නේ කියලා. පිලිප් ඔහුට ජේසුස් වහන්සේ ගැන ඒ සුභාරංචිය ප්‍රකාශ කරනවා. ඔහු ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ලෙස පිළිගෙන මගදීම බෞතිස්මය වෙලයි ඔහුගේ ගමන නිමා කරන්නේ. ඉතින් අපිට මේකෙන් හිතලා බලන්න කාරණාවක් තියෙනවා. අපිව සමහර විට දෙවියන් වහන්සේ මිනිසෙක් ළඟට යවනවා. ඒ වෙලාවේ මිනිසයා දෙවියන් වහන්සේව සොයන මිනිසෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් සුභාරංචිය දෙන්න. ඒ වගේම එදායි නපුංසකයාට නොතේරුණත් වචනය ඔහු කියෙව්වා. ඔබ කී දෙනෙක් වචනය කියවන්න පුළුවන් වුණත් කියවන්න නැතුව ඉන්නවද? ඒ නොතේරුණත් දේවදාසෙක් ළඟට ගිහින් හරි තේරුම් ගන්න උත්සාහ කරනවද? ඔබගේ ගැලවීම ඔබට හිර කරගෙන නැති. ඔබට තිබෙන සේවය ඔබම නවත්තගෙන නැති. කල්පනා කර බලන්න. ඔබ හිර වී ඇති බැම්මෙන් නිදහස් වෙන්න. ඔබට ජේසු පිහිටයි.